හලෝ ඔන්න අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකේ දෙවෙනි දවසට ආවා. දැන් අපි දෙවෙනි දවසේ යන්න ලෑස්ති වුණා. උදේම ඔන්න අද ඉතුරු ටික ස්ටුඩියෝ එකේ තව ගොඩාක් දේවල් තියෙනවා. හැරි පොටක් තියෙනවා. ඊට අමතරව තව වෝටර් වර්ල්ඩ් තියෙනවා. එහෙම තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ ටික බලන්න දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් අපි ඉන්නේ හොටෙල් එකකට හැරි පොටර් කාසල් එක පේනවා. මට නම් හරිම ආසයි කියා ගන්න බෑ. නිකන් හීනයක් ලැබුණා වගේ. ඊයේ මිස් වුණු ගොඩාක් තැන් තියෙනවා. ඒ ස්ටුඩියෝස් වලට අපි අද යන්නයි ඉන්නේ. ඒවා බලන්න දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අපි හම්බෙමු යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුලේ. Hello. ආව ඇතුළට යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුළට ඇවිල්ලා ගොඩාක් අදත් ඉන්නවා. අපි හිතුවා සඳුදා හින්දා අද සඳුදා දවසක්. අපි හිතුවා සඳුදා හින්දා අද සෙනඟ නැති වෙයි කියලා. ඒ වුණාට ඇත්තටම ඊයේ හා සමානවම සෙනඟ ඉන්නවා. ගොඩාක් සෙනඟ ඉන්නවා. එයාලත් ලස්සන කියුට් ඇඳුම් ඇඳගෙන බෑන්ඩ්ස් දාලා හැට් දාලා ලස්සනට ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් ආව ගමන්ම එන්ට්‍රන්ස් එකෙන් අපිට හම්බුණා ශ්‍රෙක්වයි ෆියෝනාවයි තව පුසින් බුට්ස් හම්බුණා. අනේ හරිම කියුට්. එයාලට කතා කරලා එයාලම හග් කරලා con tu dulce canción. Tú eres mi Fiona, yo tu Shrek, amor. Con tus ojos verdes me enamoraste. En un mundo de ogros tú brillaste. No importa si soy verde y un poco rudo. Contigo, amor, soy el más afortunado. Eres mi Fiona, yo soy tu Shrek. Juntos somos la pareja más freak. No necesitamos un palacio. Con nuestro pantano el amor es nuestro show. ඊට පස්සේ දැන් ඊළඟට හැරි පොටර් හොයාගෙන යන්නේ. හැබැයි හැරි පොටර් යන අතර මොන හම්බෙයිද දන්නේ නැහැ. ඒ අතරතුර මොනවා හරි හම්බුනොත් ඒකත් බලාගෙන හැරි පොටර් බලන්න යමු. එහෙනම් යාළුවනේ ඔන්න ඉතින් දැන් අපි යනවා හැරි පොටර් මායාලෝකයට. Good morning, my friend. Welcome. Where have you both come from? I'm from Sri Lanka. Goodness me, what a long way. Thank you ever so much. Thank you. And what's your name? My name is Shanika. Shanika. Nice to meet you. Is it your first time here? Yes. Welcome to Holton. And now then, as you have that lovely hat, we'll do the conduct pose. Like so. Yes. Marvellous. Thank you very much. Very welcome. I hope you have a nice day here. Okay, Right? nice. Enjoy Holton. Bye bye. අනේ මන් දන්නේ ඔයාලට කොහොම මේක වීඩියෝ එකෙන් පේනවද කියලා. මට නම් පිස්සු හැදිලා වගේ. කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බෑ. අර පැත්තෙන් එක හැරි පොටර් ස්ටෝර්ස් තියෙනවා. පිස්සු හැදෙනවා ළමයි. මේ පැත්තෙන් තියෙනවා ලස්සන ගෙවල්. කොයි පැත්තටද යන්නේ? මම ගිහිල්ලාම ඇත්තටම හිම වැටිච්ච ගෙවල් වගේ යාලා එක ලස්සනට හදලා තියෙනවා. මේ බලන්නකෝ. මෙතන හිම කූරු ඇවිල්ලා හිම ලස්සනයි. අනේ හැරිගේ ගෙවල් වගේම තමයි. Dun-dun-dun! Again, welcome to Harry Potter Castle, the Hogwarts Castle, right? Again, welcome to the Hogwarts Castle. කොච්චර බලන් හිටියත් මදි. ඇයනේ තරම්ම ඒක ලස්සන. වොන්ඩ් එකක් තියෙන හැමෝටම මෙන්න මේ වගේ මැජික් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මෙන්න මෙතනදී. තව දෙයක් තියෙනවා. අපිට කලින් vlog එකේ මිස් වුණු
වොන් ෂොප් එක තමයි මෙන්න මේ තියෙන්නේ. කතා කරන්න දවචන එන්නේ නැහැ. හැරි පොටර්නේ. මේව ඇත්තටම තියෙනවද? අරලා බලන්න පුළුවන්ද? පුළුවන්. මෙන්න තියෙනවා යාළුවනේ මැජික් පානය. මේ වගේ රස බීම් එකක් නම් මම ජීවිතේට බීලා නැහැ. ඔයාලා try කරලා බලන්න ඕනි drink එකක් තමයි butter beer කියන්නේ. මේක non alcoholic beverage එකක්. ළමයි ඊයේ ගියපු රයිඩ් එක නෙවෙයි අද කාසල් එකේ එළියෙන් තව රයිඩ් එකක් තියෙනවා. ලස්සන රයිඩ් එකක් බය හිතන යන්න නම් බයයි ඒ වුණාට ගිහිල්ලා try කරන්න ආසයි. ඒ හින්දා ගිහිල්ලා try කරන්නයි හදන්නේ මේ රයිඩ් එක. ගිහිල්ලා බලමු ලස්සන view එකක් පෙයි කියලා හිතනවා. හැබැයි යන වේගෙට view එක බලා ගන්න පුළුවන් වේද ස්පීය වේද මොනවා වේද කියලා දන්නේ නැහැ. ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා. කට්ටිය නම් කෑ ගහනවා. ඊයේ රයිඩ් එක තරම් බය නැති වෙයි කියලා හිතනවා. එච්චර ලොකු ගමනක් නැති නිසා මෙතන. ලොකු උසකත් නැති නිසා. ඊයේක නම් වීඩියෝ කරන්නත් හම්බුනේ නැහැ. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. මේකට ගිහිල්ලා බලමු. අපි දැන් රයිඩ් එකේ යන්න මේ queue එකේ ඉන්න ගමන් ඉතින් queue එකේ ඉන්නකොට අපිට හම්බුණා පුරුදු ගෙදරක්. කොයි පුරුදු වාහනයක්ද තියෙනවා. මතක ඇතිනේ නේද හැරි පොටර් එකේ හැග්‍රිඩ් මේ තියෙන හැග්‍රිඩ්ගේ හට් එක. හරිම ලස්සනයි. මම පැත්තෙන් එනකොට නම් බව්වෙක්ගේ සද්දෙත් ඇහුණා. මෙතන පොඩ්ඩක් රයිඩ් එකට ළඟ නිසා ලොකුවට ඇහෙන්නේ ඒ සද්දේ. හරිම ලස්සනයි. හැග්‍රිඩ් ඉන්නවද ඔයා? යාළුවනේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන ෆේමස් ලයිව් ෂෝ එකක් තමයි මේ තියෙන්නේ. මේකෙන් පෙන්වන්නේ ෆේමස් මූවි එකක් වන වෝටර්වර්ල්ඩ් මූවි එකේ පාර්ට් එකක්. හරිම ලස්සනයි. ඇත්තටම මූවි එක ලයිව් බැලුවා වගේ. යාළුවනේ දන්නේම නැතුව හවස් වුණා. ඉතින් බටර් බියර් බොන්න තියෙන පෙරේතකමටයි හොග්වර්ට්ස් කාසල් එකේ හවසට තියෙන වෙනස්ම වයිබ් එකක්. අන්න ඒ වයිබ් එක එක්ස්පීරියන්ස් කරන්නයි අපි ආපහු මායාලෝකයට ආවේ.
එන්ජොයි කරා කියලා හිතනවා. දැන් අපි යන්නේ. ලස්සන දේවල් ඔයාලා දකින්න ඇති. ඒ ගැන මොකද හිතන්නේ කියලා ඔයාලා කමෙන්ට් කරන්න. තව ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන හිතන් ඉන්නවා. රික්වෙස්ට් දෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. See you. මතකුණානේ. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මතක කරන්න එපා.